අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් World Book Review YouTube channel එක ඔස්සේ අපි අලුත් පොතක review එකක් අරගෙන එනවා. ඉතින් අපි පහුගිය දවස් කීපය පුරාම Little House කතා මාලාවේ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ Little House කතා මාලාවට සම්බන්ධ පොත් කිහිපයක reviews අරගෙන ආවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගංගා නිරෝෂනී සුදුවැලි කන්ද මහත්මිය විසින් පරිවර්තනය කරපු ලිටල් හවුස් කතා මාලාවේ රිදී විල් තෙර විදිහට පරිවර්තනය වුණා by the shores of the silver lakes කියන ග්‍රන්ථය. ඉතින් මේකේ රිවිව් එක තමයි අද දවසේ අපි අරගෙන එන්නේ. ඉතින් රිවිව් එකේ පසුවදනක් විදිහට ගංගා නිරෝෂනී මෙන්න මෙහෙම ලියලා තියෙනවා. මිදිවේ අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට ලෝරා ඉංගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වෙන්නට සිදුවෙයි. ඔවුන්ගේ නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් Tamanටම කියා ඇති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරන්නට යයි. අප්පච්චි අම්මා මේරි කේරි සමග රිදී විල්තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රිය ගමනක අත්දැකීමකට මුහුණ දෙයි. මිනින්දూరు නිවසේ ගත කළ පාළු සීත කාලයෙන් පසුව අප්පච්චි සෝබන රිදී විල් ඉවුරේ ඉක්මනින්ම ඉදුවන ඇතැයි අලුත් නගරයක පළමු ගොඩනැගිල්ල සාදයි. ඉංගල්ස් පවුල අනාවරණය කළ ගැලේ නැගී සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි. ඉතින් මෙන්න මෙහෙම තමයි ලෝරා ඉංගල්ස්ගේ රිදී විල්තර කෘතිය වෙනුවෙන් ගංගා නිරෝෂනයේ සුදුවැලි කන්ද පරිවර්තනය කරලා තියෙන පොතේ පසුවදන විදිහට තියෙන. ඉතින් අපි දන්නවා ලෝරා ඉංගල්ස් කතා මාලාවේ ක්‍රමානුකූලව කොහොමද වුන් වනාන්තර ප්‍රදේශයක සිටලා ක්‍රමානුකූලව වනාන්තරයෙන් බැහැරව තනිතලා ප්‍රදේශයට ඇවිල්ලා ඒකිනුත් තවත් දුරට බටහිර දෙසට ගමන් කිරීම සිදු වෙනවා. ඉතින් විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශයක් විදිහට එන මේ පොතෙත් ඇත්තටම මහා ලස්සන කතන්දර මාලාවක් අන්තර්ගත වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම කොහොමද පුංචි ළමයි කාණ්ඩයක් විදිහට ඉස්සෙල්ලාම දුම්රිය ගමන් කරනකොට උන්ට තියෙන අත්දැකීම් කොහොමද, ඊට පස්සේ උන් පෝනියොත් එක්ක කොහොමද ජීවන රටාව ගෙවන්නේ, බටහිරට ගමන් කරනකොට උන් මුණ දෙන අත්දැකීම් මොනවද, අස්සහොරුන්ට අහු වුණාම අස්සෝරුන්ගෙන් බේරෙන්නේ කොහොමද? ඉතින් තාත්තා ගොවිතැනින් ක්‍රමානුකූලව අයින් වෙලා ආදායම් මාර්ගයක් විදිහට දුම්රිය පාරක විශේෂයෙන්ම ලිපිකරුවෙක් විදිහට වැඩට යනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කතා මාලාවක් අන්තර්ගත වෙලා තියෙන පොතක් විදිහට අපිට සලකන්න පුළුවන් ලෝරා ඉංගල්ස් ලෝරා ඉංගල්ස්ගේ මේ කතා මාලාව. ඉතින් ඔබට නිකන් කල්පනා කරලා බලන්න කිලෝමීටර එක පැත්තකින් නැගෙනහිර පැත්තෙන් කිලෝමීටර 40කුත් බටහිර පැත්තෙන් කිලෝමීටර 60කුත් දුරින් නම් ඔබේ අසල්වැසියෝ ඉන්නේ. ඔබ පමණක් නම් මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් කොපමණ හුදකලා බවක්, කොපමණ තනිකමක් දැනෙනවද කියලා මේ ජීවන රටාව තුළ. ඉතින් මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරන සුන්දර කතා මාලාවක් තමයි ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මේ රිදී විල්තර අන්තර්ගත වෙන්නේ. ඉතින් මහලු බාල තරුණාමි ඕන කෙනෙකුට කියවන්න පුළුවන් ඉතාමත් හොඳ කතාන්දර රාශියක් අන්තර්ගත වෙනවා. කොහොමද ඇමරිකානු සමාජයේ 1890 කාලය තුළ ක්‍රමානුකූලව විපර්යාසයකට ලක් වුණේ, ක්‍රමානුකූලව සංවර්ධනය කරා ගමන් කරේ කොහොමද? ඒකට ගොවි ජනතාව කොහොමද ක්‍රමානුකූලව උන්ගේ ජීවන රටාව වෙනස් කරගන්නේ? ඊට පස්සේ මාර්ග සංවර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද? යටිතල පහසුකම් සිද්ධ වෙන්නේ කොහොමද? ඊට පස්සේ සාමාන්‍ය වගාවන් වල සිට සත්ත්ව පාලනය දක්වා උන්ගේ ජීවන රටාව වෙනස් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ක්‍රමානුකූලව නගරයන් ගොඩනැගෙන්නේ කොහොමද? ඊට පස්සේ හොටෙල්ස් කොහොමද ගොඩනැගෙන්නේ? ඊට පස්සේ පාසල් වලට ළමයි ක්‍රමානුකූලව ගිහිල්ලා ළමයින්ගේ අධ්‍යාපනය කොහොමද ගොඩනැගෙන්නේ කියලා ඉතාමත් ලස්සනට මේ කතා මාලාව ඔස්සේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් අද අපි අරන් ආවේ රිදී විල්තර ගංගා නිරෝෂනයේ සුදුවැලි කන්ද ලෝරා ඉංගල්ස්ගේ පරිවර්තනයක් විදිහට අපි අරගෙන ආවේ. ඉතින් තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔබ World Book Review YouTube channel එක subscribe කරලා තියාගන්න.
කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරලා අපේ මේ channel එක වර්ධනය කරගන්න උදව් කරන්න කියන ගම අද දවසේ අපේ රිවිව් එකෙන් අපි නවතිනවා. සියලු දෙනාටම සුබ දවසක්. තවත් දවසක අපි අලුත් රිවිව් එකකින් හමු වෙමු.